1948 ඔක්තෝබර් මාසයේ ලන්ඩනයේ පැවති එර්ල් ස්කොට් මෝටර රථ ප්‍රදර්ශනයේදී එක්තරා මෝටර රථයක් එළි දක්වනවා. මේ මෝටර රථයේ නිර්මාණ ශිල්පියා වුණේ ඇලෙක්ස් ඉසිගෝනිස්. එවක විශේෂයෙන් 1930 දශකයේ මෝටර රථවල බරසාර ගොරහැඩි පෙනුම වෙනුවට මට සිලිටි වූ හා විශේෂයෙන් වායුගතික ආකෘතියකට අනුව නිෂ්පාදනය වීම නිසා එවක මෝටර රථ ලෝලීන් අතර මේ කෙටි කාලයකින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙනවා. ජනතාව මේට කෙතරම් වශී වුණාද කියනවනම් මේ නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍යයේ මොරිස් ලිමිටඩ් සමාගමට ශ්‍රේණි 3ක් යටතේ මිලියන 1.6ක් පමණ නිෂ්පාදනය කරන්න සිදු වුණා. කොහොම හරි මේ මෝටර රථය ලංකාවට සේන්දු වෙනවා. මේක ලංකාවට ආවට පස්සේ ගම්නියංගම් සිසාරා ධාවනය වෙන්න ගත්තා. ගොඩක්ම ජනප්‍රිය වුණේ ටැක්සි විදිහට. වොක්සගෙන් බීටල් නැත්නම් ගෙම්බකාරක ඇරුණු විට ලංකාවේ ජනහදවත් වලට කාවිදුණු මෝටර රථය මොකද්ද කියලා ඇහුවොත් නිස්සකවම ලබා දෙන පිළිතුර තමයි මොරිස් මයිනර් රථය. 1960 හෝ 1970 දශකවල කොළඹ කොටුව මරදාන මහනුවර වැනි දුම්රිය ස්ථාන ඉස්සරහා අපිට දකින්න ලැබුණු පොදු දර්ශනයක් තිබුණා. ඒ තමයි පේලියට නවත්තලා තියෙන කළු සහ කහ පැහැති ටැක්සි සමූහය. මේ ටැක්සි සියල්ලම පහේ මොරිස් මයිනර් රථ. එවකට සිටි ධනවතුන් රෝල්ස් රොයිස් ජගුවර් තෝරගනිද්දී සාමාන්‍ය ජනතාවගේ පිටට හිටියේ මේ මොරිස් මයිනර්යයි. අගනුවර ආශ්‍රිත විතරක් නෙවෙයි ගම් දනවල සිටි අය සාපේක්ෂව මිලෙන් අඩු නඩත්තු අඩු මේ මයිනරේ තෝරගන්න පෙළඹුණා. ලංකාවේ තත්ත්වය මෙහෙම වෙද්දී දෙවන ලෝක යුද්ධයෙන් හිම්මත් වෙලා හිටපු බ්‍රිතාන්‍ය ජනතාවටත් බරසාර මෝටර රථ ගන්න සල්ලි තිබුණේ නැහැ. ඔවුන්ටත් ඕනුනේ තෙල් පිරිමසින මිල අඩු හැබැයි පවුලකට යන්න පුළුවන් පුංචි කාර් එකක්. මොරිස් සමාගමේ ඉංජිනේරුවෙකු වුණ අපේ ඉස්සෙල්ලා කියපු ඇලෙක්ස් ඉසිගෝනිස් මේ මොරිස් මයිනරේ සැලසුම් කරන්නේ මෙන්න මේ පදනමින්. ඉසිගෝනිස්ට අවශ්‍ය වුණේ මෝටර රථයේ හැකිතරම් ඉඩකඩ සහිත වීමට අත්දැකීම් අඩු මෝටර රථ හිමියන්ට ධාවනය කිරීමට පහසු රථයක් නිර්මාණය කිරීමටයි. ඇලෙක්ස්ගේ මේ රැඩිකල් මතවලට මොරිස් මෝටර් සමාගමේ නිර්මාතෘ විලියම් මොරිස් පවා අකමැති වෙලා තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය රහස්‍ය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් වග බලා ගන්නවා. ඔවුන් මේ ව්‍යාපෘතිය හැඳින්වුවේ රහස් නමකින්. ඒ තමයි ප්‍රොජෙක්ට් මොස්කිටෝ නැත්නම් මදුරුවා ව්‍යාපෘතිය කියලා. 1948 ඔක්තෝබර් 27 වෙනිදා මොරිස් මයිනර් රථය ලෝකයටම එළි දැක්වුවා. ඒ කොච්චර සාර්ථකද කියනවනම් බ්‍රිතාන්‍ය මෝටර රථ ඉතිහාසයේ ප්‍රථම වතාවට මිලියනයක් පමණ අලෙවි වූ මුල්ම වාහනය බවට මේ මොරිස් මයිනරේ පත් වුණා. මුල්ම කාලේ ආපු ලෝලයිට් මාදිලියේ ඉඳලා තනි වක්‍ර වීදුරුව තියෙන මොරිස් මයිනර් 1000 දක්වාත් පිටුපස ලියෙන් නිම කරපු ට්‍රැවලර් මාදිලිය දක්වාත් මේ වාහන ලෝකේ පුරා මහා රැල්ලක් හැදුවා. ඒ අනුව 1948 ඉඳලා 1953 වෙනකන් හදපු MM ශ්‍රේණිය තමයි පළමු මොරිස් මයිනර් මාදිලිය. දොර දෙකකින් සමන්විත මේ කුඩා මෝටර රථය ඉදිරිපස හෙඩ්ලයිට් පහතින් පිහිටනසේ නිර්මාණය කෙරුණා. මේ නිසා මෙය ලෝලයිට් මොඩල් ලෙස හැඳින්වුණා. මේ හෙඩ්ලයිට් සැකසුම නිසාම ලංකාවේ මේක හැඳින්වුවේ බස්ස මොඩල් කියලා. 918cc මොරිස් US HM සහ සයිඩ් වැල් එන්ජින් වලින් සමන්විත මෙහි වින්ස්ක්‍රීන් එකත් දෙකට බෙදලා තිබුණා. මේ උපරිම වේගය උනේ පැයට කිලෝමීටර් 94ක් පමණ. 1952 වර්ෂයේදී මොරිස් මෝටර් සමාගම ඔස්ටින් මෝටර් සමාගම සමග ඒකාබද්ධ වී බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් ඒ කියන්නේ BMC සමාගම පිහිටුවනවා. මෙම ආයතනික වෙනසත් සමගම මොරිස් මයිනරේද සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු වෙනවා. 1952 හඳුන්වා දුන් මොරිස් මයිනර් සීරියස් 2 මාදිලිය මින් පෙර ලෝ ලයිට් හි පැවති පහළ හෙඩ්ලයිට් සැලසුම ෂෙල් එකට ඉහළින් පිහිටනසේ නිර්මාණය කරනු ලැබුවා. දොර හතරක් සහිතව නිර්මාණය කළ මෙහි උපරිම වේගය උනේ පැයට කිලෝමීටර් 101ක්. එසේ වුවත් එන්ජින් ධාරිතාවය වුණේ 803cc විතර. 1956 වර්ෂයේදී මොරිස් මයිනර් 1000 මාදිලිය හඳුන්වා දෙනවා. මෙය 1971 තෙක්ම නිෂ්පාදනය කෙරෙනවා. පැවති සීරියස් 2 මාදිලියේ දෙකට බෙදුණු වින්ස්ක්‍රීන් එක වෙනුවට තනි වින්ස්ක්‍රීන් එකක් ඒ වෙනුවට යොදනු ලැබුවා. ඒ වගේම 948cc 1098cc පවර් ට්‍රේන් දෙකකින් නිෂ්පාදනය වූ මෙහි උපරිම වේගය උනේ පැයට කිලෝමීටර් 121ක්. ඒ වගේම තප්පර 31.3 පැයට සැතපුම් 0 සිට 60 දක්වා ත්වරණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. නිෂ්පාදන පිරිවැය වගේම එවක පැවති මෝටර රථ වලට වඩා දරාගත හැකි මුදලකට ලබා ගැනීමේ හැකියාව නිසා ලංකාව තුලත් මේ මාදිලිය ගොඩක් ජනප්‍රිය වෙනවා. මීට අමතරව ට්‍රැවලර් නමින් ස්ටේෂන් වැගන් රථයක්ද නිෂ්පාදනය කෙරුණා. ඒ පිටුපස කොටස ලී වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ මොරිස් මයිනර් ට්‍රැවලර් රථය අනුසාරයෙන් වෑන් රථ, පිකප් රථ වගේම ඇම්බියුලන්ස් රථ නිෂ්පාදනය කෙරුණා. බ්‍රිතාන්‍ය වගේම ලංකාවෙත් මේ මොරිස් මයිනර් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතු සාධක කිහිපයක් තියෙනවා. ඒ අතරින් ඉන්ධන පිරිවැස්ම එක් සාධකයක්. එවකට ආපු විශාල ඇමරිකානු වාහනයක බලද්දී මොරිස් මයිනර් රථය 803cc හෝ 898cc වගේ කුඩා එන්ජින් වලින් තමයි නිර්මාණය කෙරුණේ. ලීටරයට කිලෝමීටර් 12-15 වැනි ඉහළ ඉන්ධන පිරිමැස්මක් මෙට ලැබුණා.
මේකේ තාක්ෂණය කොච්චර සරලද කියනවනම් ලංකාවේ ඕනෑම හන්දියකින් බාස් කෙනෙකුට මේක හදන්න පුළුවන්. අමතර කොටස් උනත් ඕනෑම තැනකින් ලබා ගැනීම පහසුව එකල තිබුණා. එදා ලංකාවේ තිබුණු වලවල් පිරුණු බොරළු පාරවල් වල දිනපතා දුවන්න පුළුවන් ශක්තිමත් චැසියක් වගේම අධික රස්නයට එන්ජිම රත් නොවි තිබීමේ හැකියාවත් මොරිස් මයිනර් එකට තිබුණා. මේ රථය නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණක් වුණේ නවක රියදුරෙකුට උවද පහසුවෙන් ධාවනය කළ හැකි මෝටර රථයක් විය යුතුය යන්නයි. ඉතින් මෙහි තිබුණු රැක් ඇන්ඩ් පීනියන් සුක්කානම නිසා ඉතාමත් පටු පාරවල පවා ලෙහෙසියෙන් වාහනය හරවන්න නවක රියදුරන්ට හැකියාව ලැබුණා. පසු කාලිනව ඒ කියන්නේ 80 සහ 90 දශකවල ලංකාවේ ලර්නර්ස් වලත් වැඩිපුරම තිබුණේ මේ මොරිස් මයිනර් රථ. කොහොම වුණත් මේ මොරිස් මයිනර් වල දුර්වලතා රාශියක්ද තිබුණා. ඒ අතර කාලයත් එක්ක මේ මොරිස් මයිනර් රථවල පැවති ප්‍රධානම ප්‍රශ්නය වුණේ මලකඩ කෑමයි. මේ වාහන නිපදවලා තිබුණේ යුනිබොඩි තාක්ෂණයෙන්. ඒ කියන්නේ බොඩියයි චැසියයි එකට බද්ධ වෙලා. බිම තට්ටුව දිරා ගිය සැනින් මුළු වාහනේම ශක්තිමත් බව නැති වී යනවා. ලීයෙන් හදපු ට්‍රැවලර් මාදිලිවල ලීරාමුව වේයන් කෑම හා කුණු වීම ලොකු හිසරදයක් වුණා. ඒ වගේම මේ වඩාත් අනතුරුදායක තත්ත්වයක්ද නිර්මාණයලා තිබුණා. ඒ තමයි ඉදිරිපස රෝද ගැලවී යාම. මොරිස් මයිනර් රථේ ඉදිරිපස් සස්පෙන්ෂන් පද්ධතියට සති කිහිපයකට වරක් ග්‍රීස් ගැසීම අනිවාර්යයි. නඩත්තුව පොඩ්ඩක් හරි මගේ හැරුණොත් වංගුවක් ගනිද්දී හෝ වලකට වැටෙද්දී ඉදිරිපස රෝදය සම්පූර්ණයෙන්ම ගැලවී ඇලවීම එකල ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධ වගේම නිතරම සිද්ධ වුණු අනතුරක්. බ්‍රේක් වලත් ගැටලු තිබුණා. මේ බ්‍රේක් සර්වෝ එකක් නැත්නම් ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක්. වැස්ස වෙලාවට වතුර ටිකක් ගියොත් බ්‍රේක් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ තිබුණේ ඝන යකඩ සුක්කානම් දණ්ඩක්. ඒ කියන්නේ solid Styrian column එකක්. ඉදිරිපස අනතුරකදී මේ යකඩ කුර කෙලින්ම ඇවිත් වැදෙන්නේ රියදුරුගේ පපුවේ. මෙවැනි අනතුරු රාශියක් එකල සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පැරන් ලූකස් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක නිසා මේ බැටරි චාර්ජින් ලයිටින් හා වයර් හනස්ස සම්බන්ධව ගැටලු රාශියක් එකල තිබිලා තියෙනවා. 1971 වෙනකොට මොරිස් මයිනර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අත්හිටුන් ලැබුවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මොරිස් මයිනර් එක හදපු ඇලෙක්ස් ඉස්කෝනිස් විසින්ම 1959 දී හඳුන්වා දුන් මිනිකාර් රථයයි. මිනිකාර් රථය වඩාත් නවීන සහ තරුණ පරම්පරාව ආකර්ෂණය කරගත් එකක් නිසා මයිනරේ අවසානය සනිටුහන් වුණා. ඒ වගේම 1971 වර්ෂයේදී මොරිස් මරීනා නැමැති මෝටර රථයක් නිෂ්පාදනය වුණා. කෙසේ වුවත් මයිනරේ නිෂ්පාදනය අත්හිටුවා වසර ගණනාවක් ගියත් ලංකාවද ඇතුළත්ව ලෝකයේ විවිධ රටවල දශක ගණනාවක් යනතෙක් භාවිත වුණා. අද වුණත් ලංකාවේ මොරිස් මයිනර් රථ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් මොරිස් මයිනර් රථ සඳහා අමතර කොටස් වර්තමානයේදී නිෂ්පාදනය කරන්නේ ලංකාවේ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. 1995 වර්ෂයේදී ගාල්ලේ ආරම්භ කළ මොරිස් මයිනර් පාර්ට්ස් මැනුෆැක්චරින් කෝපරේෂන් ආයතනය මගින් තමයි මේ අමතර කොටස් නිර්මාණය කරන්නේ. ලෝකයේ රටවල් ගණනාවකට අමතර කොටස් 600කට අධික සංඛ්‍යාවක් එහි නිෂ්පාදනය කරනවා. ඒ රටට ආඩම්බරයක් වගේම ගෝලීය ආර්ථිකයේ ලංකාව සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂයක්ද වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ මොරිස් මයිනර් රථය වටා ගෙතුණු අභව්‍ය හා අద్భుත කතා කිහිපයක්ද ගෙනෙන්න කැමතියි. පළමු කතාව තමයි බ්ලැක්පූල් අద్భుත වෑන් රථය. එංගලන්තයේ බ්ලැක්පූල් ප්‍රදේශයේ අඳුරු රාත්‍රිවල ධාවනය වෙනවයි පැවසෙන එක්තරා මොරිස් මයිනර් රථයක්. රියදුරන් කිහිප දෙනෙකු මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා. ඔවුන්ගේ පසුපස කන්නඩියෙන් එකවරම ලයිට් නිවා දැමූ මොරිස් මයිනර් කොමර්ෂල් වෑන් එකක් ඉතා වේගයෙන් Taman දෙසට එනවා පේනවා. එහි කිසිම රියදුරෙක් නැති අතර අනතුරක් වීමට ඕන මෙන්න තිබේදී එය මීදුමක් අතරින් අතුරුදහන් වෙලා යනවා. ලංකාවෙත් 1970 දශකයේ බොරැල්ල කනත් හෝ බොරැල්ල අවට මධ්‍යම රාත්‍රී ධාවනය වූ කළු හා කහ මයිනර් රථවලට ගොඩවන සුදු ඇඳගත් අద్భుත කාන්තාවක් ගමනාන්තයට පැමිණි පසු එක්වරම අතුරුදහන් වීමේ කතා එකල රියදුරන් අතර බහුලව පැතිරී තිබුණා. මයිනරේ ලොවට අහිමි වුණත් ලාංකිකයන් විදිහට අපට ආඩම්බර වෙන්න කරුණු තියෙනවා. ලොව පුරා ක්ලාසික් මෝටර රථවලට ප්‍රිය කරන්නන් විශේෂයෙන් මොරිස් මයිනර් රථ භාවිත කරන අයට ස්පෙයා පාර්ට් සපයන්නේ ලංකාවෙන් වීම. වර්තමානයේ ඇතැම් මොරිස් මයිනර් රථ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් නුවත් ධාවනය කරන අවස්ථා ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් ඔබට මේ පිළිබඳව අත්දැකීම් ඇති. ඒ අත්දැකීම්ද කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් පේන ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටින ගමන් අදට දවස් විමසුම හමාර කරනවා. ස්තුතියි.